තමුන් ඇඳපු ඇඳුම නිසා අපහසුවට පත්වන නිලියෝ සහ ප්‍රසිද්ධියේ නොසිතූ අක්‍රතැබ්බවලට මුහුණ දුන්න නළු නිලියෝ. යොහානි හෙට්ටිආරච්චි. ඇය සම්බන්ධ වුණ එක වැඩසටහනකදී ඇය ඉඳගත්ත පුටුවෙන් ඇයව වැටෙන්න ගියා. ඉතින් ගොඩක් කට්ටිය කියලා තිබුණේ මේ වැඩසටහනේ ඇයව කොන් කරලා තමයි තිබුණේ. ඇයට ඉඳගන්න හරියට පුටුවක්වත් දීලා තිබුණේ නැහැ කියලා. නෑ කියන අපි කොහොම වුණත් අදටත් කුමාරංකල්ලට අපි දෙන ගරුත්වය නෝරා ෆැතෙහි එක ඉවෙන්ට් එකකදී ඇයට ඉඳගන්න තිබුණ පුටුවේ ඇය ඇඳගත්ත ඇඳුම නිසා ඇයට ඉඳගන්න හරියට බැරි වුණා. ඇය ඇඳුම නිසා ලොකු අපහසුවකට පත් වුණා. නමුත් ඇයට කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒක නිසා ඇය නිහඬව හිටියා. අයේෂා මදුෂානි ඇය සම්බන්ධ වුණ වැඩසටහනේදී ඇය ඇඳන් ආපු ඇඳුම එතන හිටපු නිවේදකයා ලොකු විහිළුවකට ලක් කරා. බ්ලේසර් එකක් දැන් නිකන් මෙහෙම මම කරලා පෙන්නන්නම් මෙහෙම නෙවෙයිද ජාන්වී කපූර් ඇය සම්බන්ධ වුණ එක විලාසිතා වැඩසටහනකදී ඇය දාපු කැට්ෆෝක් එක මිනිස්සු අතර දැඩි විහිළුවකට ලක් වුණා. මිනිස්සු කිව්වේ මේක නිකන් පොළේ යනවා වගේ කියලා. ඒ වගේම මිනිස්සු කියන තවත් දෙයක් තමයි දක්ෂයෝ පිටිපස්සෙන් යනවා. අරයා නිලියක් නිසා කැට්ෆෝක් එක දන්නේ නැති වුණත් එයා විස්සරහෙන් දාලා කියලා. ගයත්‍රී දිසානායක ඇය එක වැඩසටහනකට ඇඳගෙන ආපු ඇඳුමක් මිනිස්සු අතර විවේචනයට ලක් වුණා. මිනිස්සු කිව්වේ ජාතික නාලිකාවකට මෙවැනි ඇඳුමක් ඇඳන්ගේම සුදුසු නැහැ කියලා. අහන්න ඕන මේ දැන් කරන්න එකම විදිය කැරක්ටර්ස් වගේ කරනවා වගේ එකක් පේනවනේ. ආස නැද්ද ඔක මාරු කරන්නේ? එකම විදිය. කංගනා ශර්මා. ඉතින් ඇය ගොඩක් අවධානය ගන්න සරාගී ඇඳුම් අඳින නිලියක්. එදත් ඇය ඇඳුමක් ඇඳගෙන ආවා. හැබැයි එදා නොසිතූ දෙයක් සිද්ධ වුණා. ඇය එකපාරටම ඇදගෙන වැටුණා. निकाल दीजिए ये वीडियो बंद कर दो वीडियो बंद कर दो චුලක්ෂී රණතුංග එක රියලිටි ෂෝ එකක ඇය ඇඳන් ආපු ඇඳුම සහ ඇය කරපු නර්තනය දැඩි ලෙස මිනිස්සු අතර විවේචනයට ලක් වුණා. මිනිස්සු කිව්වේ මේ වගේ ෂෝ ටීවී එකේ පෙන්වන එක නවත්තන්න ඕනේ කියලා. කංගනා ශර්මා. ඉතින් ඇගේ උපන්දින සාදය ලොකු හෝටලයක පැවැත්වුණා. නමුත් මිනිසුන්ගේ අවධානය තිබුණේ නම් ඇගේ උපන්දින සාදය දිහා නෙමෙයි. ඇය ඇඳන් ආපු ඇඳුම දිහා. කාත්‍රීනා කයිෆ් ඉවෙන්ට් එකක් අතරතුරදී ඇය ඇඳන් ආපු ඇඳුම නිසා ඇයට එතන ඉඳගන්න අමාරු වුණා. ශ්‍රද්ධා කපූර් එක ෆොටෝ ෂූට් එකක් අතරතුරදී ඇය ලොකු අපහසුවකට පත් වුණා. මොකද එතනදී ඇය ගොඩක් දුරට නිරුවත්ව තමයි හිටියේ. ඉතින් එතනදී උදව් කරන්න ආපු සහකරුවා නිසා ඇය ලොකු අපහසුවකට පත් වුණා. මේක තමයිලු ඇය කරපු අකමැතිම ෆොටෝ ෂූට් එක.